හරි අද අපි කතා කරන්නේ 2025 A level accounting ප්‍රශ්න accounting table එකේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගාන. මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගාන වෙලා තියෙන්නේ 2025 අවුරුද්දේ අපේ 6 වෙනි ප්‍රශ්නේ අයන්න කොටස විදියට. ඒක 2025 අවුරුද්දේ ලකුණු 20ක් දීලා දිනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගානට. දැන්වත් ඔයගොල්ලෝ දන්නවා මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගාන හදනකොට පුතේ අපිට ඕනේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සම්බන්ධයෙන් අදාළ වෙන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 7 අපි නැත්නම් කියන LKS 7. හරි. අපි බලමු 2025 අවුරුද්දේ මොන විදියටද මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගාන ඔයගලන්ගෙන් අහලා තියෙන්නේ කියලා. හරි. මම ගාන කියවන්නම් මෙන්න මේ විදිය තමයි තියෙන්නේ අපිට කියනවා සීමිත ඩිලාන් පොදු සමාගමේ 2025යි 3.31 දින අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීම සඳහා පහත තොරතුරු සමාගමේ පොත්වලින් උපුටා ගන්නා ලදී. කියලා අපිට දීලා දිනවා අපිට විකුණුම් දීලා දිනවා විකුණුම් පිරිවැය මෙහෙයුම් වියදම් දීලා දිනවා ගෙවූ පොලි වියදමක් දීලා දිනවා ආදායම් බදු වියදම දීලා දිනවා ඒත් එකම කොටස් වල ආයෝජනය සඳහා ගෙවූ මුදල කියලා අපිට වටිනාකමක් දීලා දිනවා යන්ත්‍ර මිලදී ගැනීම සඳහා වියදම් කරපු වටිනාකමක් දීලා දිනවා දහස් වලින් දීලා දින්න ඔක්කොම සාමාන්‍ය කොටස් නිකුත් කිරීම තියෙනවා සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ දීලා දිනවා ඒත් එකම අපිට අතිරේක තොරතුරු 6ක් දීලා තියෙනවා 6ක් දීලා අපිට කියනවා අවශ්‍ය වන්නේ LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතියට අනුව 2025යි 3.31 දින අවසන් වර්ෂය සඳහා සීමිත ඩිලාන් පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ඔයගොල්ලන් දැන්නවත් දන්නවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන එකක් තමයි ඍජු ක්‍රමය අනිත් එක තමයි වක්‍ර ක්‍රමය. ඒතර මෙතනදී අපිට කියනකොටදී වරහන් තුල දාලා තියෙනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් නැති වූ මුදල් ප්‍රවාහය පින්නුම් කිරීමේදී ඍජු ක්‍රමය භාවිතා කරන්න. අපිට කියලා තියෙනවා මෙහෙම කිව්වේ නැත්නම් අපිට ඍජු හෝ වක්‍ර ක්‍රමයට පිළියෙල කරන්න පුළුවන්. දැන් මෙතනදී අපෙන් ඉල්ලලා තියෙනවා ඍජු ක්‍රමයට හදන්න කියලා. ඒතර අපි දන්නවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ අපි මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් කාලච්ඡේදයට අදාළ මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් අපි නැත්නම් කියන මුදල් ඊම් ප්‍රවාහයන් සහ මුදල් යාමේ ප්‍රවාහයන් අපි වර්ග කරගන්නවා මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් විදියට. ඒතර ඍජු ක්‍රමයේදීත් වක්‍ර වෙනස් වෙන්නේ මෙන්න මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන කොටස විතරයි. අනිත් එක අපේ ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් ඍජු ක්‍රමයේදීත් වක්‍ර ක්‍රමයේදීත් එක හා සමානයි. හරි මෙතනදී අපිට කියනවා පැහැදිලිව මෙහෙයුම් ක්‍රියාකාරකම් හදන්න ඍජු ක්‍රමයට එහෙනම් අපි ඍජු ක්‍රමයට ආකෘතිය ඉක්මනින් ඇඳගමු. හරි. දැන් අපි අද හදාන්නේ 2025 A level paper එකේ 6 වෙනි ප්‍රශ්නේ අයන්න කොටස. ලකුණු 20ක් දීලා දිනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සම්බන්ධයෙන්. ඒතර මේකට අදාළ වෙන්නේ LKS 7 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 7. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මම මේ විදිහට ඇඳ ගන්නවා. අදාළ සමාගම වෙන්නේ සීමිත ඩිලාන් පොදු සමාගම. සීමිත ඩිලාන් පොදු සමාගමේ 2025යි 3.31 දිනෙන් අවසන් වර්ෂයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හරි දහස් වලින් තමයි වැඩි යන්නේ අපි හදන්නේ මේක ඍජු ක්‍රමයට ඍජු ක්‍රමය කියලා ලියා ගන්න පුළුවන් ඍජු ක්‍රමය හරි මුලින්ම අපිට එන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් මෙහෙයුම් ක්‍රියාකාරකම් ඒටි මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා එතන මෙහෙයුම් ක්‍රියාකාරකම් වල පොඩි ඉඩක් තියාගන්න සැලකිලි ප්‍රමාණයක් තියාගන්න ඊළඟට අපිට එනවා මෙහෙයුම්
කටයුතු වලින් මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය එනවා. මුදල් ප්‍රවාහය. එයින් අපි අඩු කරනවා ගෙවූ පොලි ප්‍රමාණයක් තිබොත් අපි අඩු කරනවා. ඒත් එකම ගෙවූ ආදායම් බදු. ඒකත් අපි අඩු කරනවා. ඊට පස්සේ අපිට මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ගන්න පුළුවන්. ශුද්ධ මුදල් ප්‍රවාහය. ඊළඟට අපි ආයෝජන ක්‍රියාකාරකම් නැත්නම් ආයෝජන කටයුතු ආයෝජන ක්‍රියාකාරකම් ඒ අරදී තිගදී වෙලා ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ගන්නවා. ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ගන්න. හරි. ඊළඟට වර්ෂය තුල ශුද්ධ මුදල් වෙනස් වීම. අපි ගමු. ශුද්ධ මුදල් වෙනස් වීම. ඊට අපි ආරම්භක එකතු කරනවා. ආරම්භක මුදල් හා මුදල් වලට සමාන ද ආරම්භක මුදල් හා මුදල් වලට සමාන ද අවසාන මුදල් හා මුදල් වලට සමාන ද. ඒක තමයි අපි පිළිතුර වෙන්නේ අවසාන එක. මේ විදිහට අපි ආකෘතිය අඳ ගන්න ඕනේ. ආරම්භක මෙහෙයුම් ක්‍රියාකාරකම් කටයුතු වලින් ජනනය වෙච්ච මුදල් ප්‍රවාහයකින් අපි අඩු කරනවා ගෙවූ පොලි සහ ගෙවූ ආදායම් බදු. ඊට පස්සේ අපිට එනවා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වෙච්ච සුදු මුදල් ප්‍රවාහය. ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් තුලින් අපිට එනවා ආයෝජන ක්‍රියාකාරකම් තුලින් ජනනය වෙච්ච සුදු මුදල් ප්‍රවාහය. මූල්‍ය ක්‍රියාකාරකම් ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වෙච්ච සුදු මුදල් ප්‍රවාහය. ඊළඟට අපිට වර්ෂය තුල සුදු මුදල් වෙනස් වීම. මෙන්න මේ මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් වල වෙනස් අපි ගන්නවා. ඊට පස්සේ වර්ෂය තුල සුදු මුදල් වෙනස් වීමට ඒකට අපි ආරම්භක මුදල් හා මුදල් වලට සමාන දෑ එකතු කරලා අපිට අවසාන මුදල් හා මුදල් වලට සමාන දෑ ගන්න පුළුවන් මේ තුලින්. හරි. අපිට ගානේ අතිරේක තොරතුරු වලට යමු අපි. පළවෙනි අතිරේක තොරතුරේ අපිට කියනවා දැන් අපි හදන්නේ මේක ඍජු ක්‍රමයට අපිට දීලා තියෙනවා අංක 1 මුළු ජංගම වත්කම් සහ මුළු ජංගම වගකීම් පහත අයිතම වලින් සමන්විත වුණා කියලා අපිට වර්ෂ ආරම්භයේ සහ අවසානයේ දීලා තියෙනවා. හරි. අපිට දීලා තියෙන පොතේ තොග දීලා තියෙනවා. තොග දුන්නාම මම ඒක ගන්නද මේක අපේ ඍජු ක්‍රමයට වක්‍ර ක්‍රමයට හදුවා නම් අපිට මෙතන අර කාරක ප්‍රාග්ධන වෙනස් වීම වලට තමයි මේක ගලපන්නේ. හැබැයි අපි ඍජු ක්‍රමයේදී හදන නිසා මේක අපි අර අපේ විකුණුම් පිරිවැය හදන කොටසට මම දා ගන්නවා. මෙහෙම ගත්තොත් එහෙම විකුණුම් පිරිවැය හදනකොට ආරම්භක තොග මේක පෙර වැඩක් විදිහට හදාගෙන යන්නේ. හරි. ආරම්භක තොග ඊළඟට ගෙනුම් ඊළඟට අපිට අපි අඩු කරනවානේ අවසන් තොග අඩු කරනවා. අවසන් තොගය අඩු කරාට පස්සේ අපිට එනවා විකුණුම් පිරිවැය VP එනවා. හරි. VP එනවා. හරි. මොන විදිහට එන්නේ. හරි. දැන් අපිට දීලා තියෙනවානේ ආරම්භක අවසන් තොග. ඒතර ආරම්භක තොග මම මේක දහස් වලින්ම අපිට වැඩි දීලා තියෙන 1000 කියලාම දා ගන්නවා. ආරම්භක තොගය අපිට ගන්න පුළුවන් 6500යි. වුණ ආරම්භක තොග අපිට දීලා තියෙන තොරතුර 6500යි. අවසාන තොගය අපිට දීලා තියෙනවා 8000ක් විදිහට. මම මේ විදිහට මෙතන අපේ ෆෝමැට් එකේ විකුණුම් පිරිවැය හොයාගන්න විදිහට අපි තොරතුරු ටික පුරවගත්තා. ඊළඟට අපිට දීලා තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ ණය ගැතියුනේ. අපි ඒක account එකක් ගමු. වෙළඳ ලැබිය යුතු දෑ
වෙළඳ ලැබිය යුතු දෑවල ආරම්භක ශේෂය තියෙනවා. අපි දන්නවා වත්කමක් ශේයිගේ 10750යි. දහස් වලින්මයි වැඩේ තියෙන්නේ. ඊළඟට අවසාන ශේෂය අපිට දීලා තියෙනවා 9500ක් විදිහට. මේ පැත්තෙන් ශේෂය පහළට යනවා 9500යි. මේ පැත්තෙන් ශේෂය ඉස්සරහට යනවා 9500යි. right. අපිට ඊළඟට දීලා තියෙනවා මුදල් හා මුදල් වලට සමාන දෑ. මුදල් හා මුදල් වලට සමාන දෑ දීලා තිනවා ආරම්භක සහ අවසාන ශේෂය. හරි. ඒක අපි පුරව ගන්න කෙලින්ම අපේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ අවසාන කොටසේ අපි ලියාගත්තනේ මුදල් ආරම්භක මුදල් හා මුදල් වලට සමාන දෑ අවසාන මුදල් හා මුදල් වලට සමාන දෑ. අනේ ඒ දුර අපි පුරව ගමු. ආරම්භක මුදල් හා මුදල් වලට සමාන දෑ 2024යි 331කට තියෙනවා 1100ක් දහස් වලින්. ඒ දෙකම අවසානයේක අපිට ඇවිල්ලා තියෙන්නේ ඍණ අගයක් විදියට 5650ක ඍණ අගයක් විදියට තමයි නිකන් අපිට අයිරාවක් වගේ අයිරාශේෂයක් ඇවිල්ලා තියෙන්නේ. අයිරාශේෂයක් ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ අපිට ගෙවිය යුතු අගයක් විදියට. ඊළඟට අපිට දීලා තියෙන ශේෂය වෙන්නේ දැන් ඔන්න මුදල් හා මුදල් වලට සමාන දේ අපි කෙලින්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ආරම්භක මුදල් හා මුදල් වලට සමාන දේ 1100යි අවසාන ඍණ ශේෂය 5650යි. අපි ඒක පුරව ගත්තා. ඊළඟට අපිට දීලා තියෙනවා දැන් පළවෙනි තොරතුරේ දීලා තියෙන්නේ ජංගම වත්කම්නේ ජංගම වගකීම්නේ. එතකොට ජංගම වත්කම් ටික අපිට දීලා තියෙන ජංගම වත්කම් දීලා තිබ්බා, තොග දීලා තිබ්බා, වෙළඳ ලැබිය යුතු දෑ තිබ්බා, ආරම්භක මුදල් හා මුදල් වලට සමාන දෑ දීලා තිබ්බා. මෙන්න ඊළඟට වගකීම් සෙට් එක එනවා. පළවෙනි වගකීම විදියට අපිට එනකොට වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ කියලා කියන්නේ ණය හිමියෝනේ. එහෙනම් ඔන්න අපි පුරවගමු වෙළඳ ගෙවිය යුතු දෑ. පෙර වැඩවල අපි කරගෙන යන වැඩි ආරම්භක දීලා දිනවා 6250ක්. එහෙනම් බැල පැත්තේ ශේෂයේ 6250යි. අවසාන අපිට දීලා තියෙනවා 4750ක් දීලා තියෙනවා. මේ පැත්තේ ශේෂය පගේ මේ පැත්තේ ශේෂය ඊගේ වටිනාකම 4750යි. 4750ක් අපි දාගමු. 4750යි අවසාන ශේෂය. right. ඊළඟට උපචිත මෙහියුම් වියදම්. එහෙනම් අපිට මෙහියුම් වියදම් account එකක් ගන්න වෙන උපචිත මෙහියුම් වියදම්. මම ගන්න මෙතනින් උපචිත මෙහියුම් වියදම්. උපචිත මෙහියුම් වියදම. උපචිත මෙහියුම් වියදම අපිට ආරම්භක ශේෂය දීලා තියෙනවා 600ක් විදිහට බැල පැත්තේ. අවසාන තීරපොතේ අවසාන අපිට දීලා තියෙනවා 1000ක් විදිහට. ඒකත් උපචිත වටිනාකමක් 1000 ශේෂය ඊගේ මෙතනින් ශේෂය පගේ 1000. ඊළඟට මම මේ දීලා තියෙන තොරතුරු ටික ගමු අපි. හරි. ඊළඟට ගෙවිය යුතු ආදායම් බදු දීලා තියෙනවා. ගෙවිය යුතු ආදායම් බදුත් අපිට account එකකට ගන්නම් මම. ගෙවිය යුතු ආදායම් බදු. ආරම්භක ශේෂයේ විදිහට ආරම්භක බැල ශේෂය 1250යි. අවසාන අපිට දීලා තියෙනවා 850ක් විදිහට. මෙතනින් මන් ශේෂය පගේ 850යි. මෙතනින් ශේෂය ඊගේ 850. right. පළවෙනි එකේ තොරතුරු ටික අපි පුරව ගත්තා. පළවෙනි එකේ දීලා තිබ්බ තොරතුරු ටික මම accounts වලට දාගත්තා. දැන් තියෙන තොරතුරු ටික අපි ඊළඟ මේ අතිරේක තොරතුරට යමු. අංක 2 අතිරේක තොරතුරේ කියනවා 2025යි 12යි 31 දින අවසන් වර්ෂය සඳහා ණයට විකුණුම් අපිට දීලා තියෙනවා දහස් වලින් ගත්තොත් එහෙම රුපියල් 32000ක් විදියට දීලා තියෙනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මිලියන වලින් ගත්තොත් එහෙම මිලියන 32ක් ණයට විකුණුම් කරලා තියෙනවා කියලා අපිට තොරතුරු දීලා තියෙන මිලියන 32ක ණයට විකුණුම් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ණයට විකුණුම් අපි වාර්තා කරන්නේ පුතේ ණය ගැති පාලන ගිණුමට හර කරන්න ඕනේ. නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ හර කරනවා. වෙළඳ ලැබිය යුතු දෑ හර විකුණුම් බැල. වෙළඳ ලැබිය යුතු දෑ හර විකුණුම් බැල. එහෙනම් අපිට වෙළඳ ලැබිය යුතු දෑ කියනකොට මම පුරව ගන්නම් වටිනාකම විකුණුම් වටිනාකම 32000ක් දහස් වලින් 32000ක් අපි ණයට විකුණලා තියෙනවා. නම් විකුණුම් කියලා මෙතන පුරව ගමු අපි විකුණුම් තොරතුර දීලා දිනවා 32000ක් ලු. right. ඊළඟට අපිට කියනවා දැන් ඔන්න දෙවෙනි අතිරේක තොරතුරේ එකක් ගත්තා අපිට විකුණුම් ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා වෙළඳ ලැබිය යුතු දෑ හර මේක විකුණුම් ගිණුමට තමයි බැර වෙන්නේ. හරි. ඊළඟට ගත්තොත් එහෙනම් අපිට කියනවා 2025යි 3යි 31 දිනෙන් තුන්වෙනි අතිරේක තොරතුරේ
අපිට දීලා තියෙනවා රුපියල් මිලියන 4.5ක ෂය වියදමක් සහ රුපියල් ලක්ෂ 5ක දුන්වට්ටම් මෙහෙයුම් වියදම් තුල ඇතුළත් වෙලා තියෙනවලු. මෙහෙයුම් වියදම් ඇතුලේ තියෙනවලු. මෙහෙයුම් වියදම් ඇතුලේ තියෙනවලු කීයකද රුපියල් මිලියන 4.5ක ෂය වියදමක් සහ ඒ දෙකම මේ ලක්ෂ 5ක දුන්වට්ටම් තියෙනවා කියලා කියනවා. දුන්වට්ටම්. ඒතර අපි දුන්වට්ටම් වාර්තා කර දුන්නාට මෙන්න මේක ඇතුලේ අපේ වියදම ඇතුලේ තියෙනවා මේ මෙහෙයුම් වියදම් ඇතුලේ තියෙනවා කියලා කියනවා. ඒතර මෙහෙයුම් වියදම් තුල ෂෙයා ප්‍රමාණය අපි දන්නවා ෂෙයා මුදලින් සිද්ධ වෙන වැඩක් නෙමෙයි. ඒතර හැබැයි මේක තුල ෂෙයා ප්‍රමාණය තියෙනවා. අපි මුදලින් සිද්ධ වෙන ප්‍රමාණය හොයාගන්න. මුදලින් සිද්ධ වෙච්ච ප්‍රමාණය හොයාගන්න. මේ ෂෙයා ප්‍රමාණය අපි ගලපද්දී අපේ ආදායම් ප්‍රකාශනයේට ෂෙයා යනවා. ඒත් එක්කම අපේ මෙහෙයුම් වියදම් ගිණුමට ගිහිලා තියෙනවා කීයක්ද 4500ක ෂෙයා වටිනාකමක් ගිහිලා තියෙනවා 4500ක මෙහෙයුම් වියදම් ඇතුලේ තියෙන. දැන් ඒ කියන්නේ යා ෂෙයා කියලා වෙනම අරගෙන නැහැ. මෙහෙයුම් වියදම් ඇතුළට දාලා තිනවා මෙහෙයුම් වියදම විදියට ෂෙයා. ඒක අපි ඔක වාර්තා වෙන්නේ අපේ ලාභ ගිණුමට ගිහිලා තියෙනවා. ලාභ ගිණුමට හර වෙලා නැත්නම් ආදායම් ප්‍රකාශනයට ගිහිලා තියෙනවා. ඒකම අපේ මෙහෙයුම් වියදම් තුල මෙතන ඇතුලේ තියෙනවා කියලා කිව්වා. හරි. ඒත් එක්කම දුන්වට්ටනුත් තියෙනවා කියලා කිව්වා. දුන්වට්ටම් ඔයාලා දන්න දුන්වට්ටම් සම්බන්ධ දිත්ත සටහන. දුන්වට්ටම් සම්බන්ධ දිත්ත සටහන තමයි දුන්වට්ටම් ගිණුම. දුන්වට්ටම් ගිණුමට අපි හර වෙනවා. දුන්වට්ටම් ගිණුම හර ණයගැති පාලන ගිණුම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම තමයි බැර වෙන්න ඕනේ. වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට බැර වෙන්න ඕනේ. ඒතර මෙහෙයුම් වියදම් තුල ඒකත් ඇතුළත් වෙනවා කියලා කියනවා. අපි මෙහෙයුම් වියදම් ඇතුළට ඒකත් දාලා තියෙන්නේ 500ක වටිනාකමක් අපිට දාලා තියෙනවා මෙහෙයුම් වියදම් තුල දුන්වට්ටම්. හරි. දුන්වට්ටම් 500ක් දාලා දිනවා. මේක ෂෙයා විදියට තියෙන්නේ. මේක ඇතුලේ තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. ඒකම අපි දන්නවා දුන්වට්ටම් අපේ වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම හදන නිසා මම වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට බැරට සටහන් කරගන්න. මොකද දුන්වට්ටම් හර වෙළඳ ලැබිය යුතු දෑ බැර වෙනවා 500ක් දුන්වට්ටම් විදියට. වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට බැර වෙන්න ඕන. මොකද වෙළඳ ලැබිය යුතු දෑ අපි ණය ගැතියන් මුදල් ගෙවද්දී තමයි ඒගොල්ලන්ට තමයි වට්ටම් දෙන්නේ. හරි. ඒතර මෙහෙයුම් වියදම් ඇතුලේ මේක තියෙන නිසා තමයි අපි අන්න අර විදිහට පෙන්න ගත්තේ. මෙහෙයුම් ඇතුලේ තමයි මේ වියදම් ඇතුළත් කරලා තියෙන්නේ. ඊළඟට හතරවෙනි අතිරේක තොරතුරේ කියනවා ඉහත සඳහන් කර ඇති රුපියල් මිලියන 28ක් පිරිවැය වූ යන්ත්‍රය සීමිත නලින් පොදු සමාගමෙන් 2024 දින මිලදී ගන්නා ලදී. මේ සඳහා සමාගම විසින් රුපියල් මිලියන 20ක් මුදලින් ගෙවූ අතර ඉතිරි මුදල පියවීම සඳහා සමාගම විසින් සාමාන්‍ය කොටස් සීමිත නලින් පොදු සමාගම වෙත එදිනම නිකුත් කරලා. මෙන්න ටිකක් වෙනස් වෙලක් කරලා තියෙන අපි යන්ත්‍රයක් අරගෙන තියෙනවා. යන්ත්‍රයේ වටිනාකම අපිට පේනවා එහා පැත්තේ අපිට දීලා තියෙන තොරතුරු වල තියෙන පොතේ යන්ත්‍ර මිලදී ගැනීම කියලා. යන්ත්‍ර මිලදී ගැනීම කියලා තියෙනවා අපිට එහා පැත්තේ දීලා තියෙන තොරතුරේ. අපි රුපියල් 28 වලින් 28000ක යන්ත්‍රයක් අරන් තියෙනවා. එහෙම නැත්නම් අපි මිලියන 28ක යන්ත්‍රයක් අරන් තියෙනවා. මේ මිලියන 28ක යන්ත්‍රයක් ගන්නකොට අපි මේකට ගෙවීම් කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. කියනවා අපි අතින් දුන්නලු මිලියන 20ක්. අතින් දුන්නලු මිලියන 20ක් දීලා තියෙනවා. හරි. අපි දහස් වලින් නෙවෙයි අතින් 20000ක් දීලා තියෙනවා. අතින් 20000ක් දහස් වලින් දීලා තියෙනවා. හරි. ඉතිරි 8000 සඳහා සමාගම සාමාන්‍ය කොටස් දුන්නේ. දැන් ඔන්න මෙතන මුදල් දීලා නැහැ. මොනවද දීලා තියෙන්නේ? කොටස් තමයි දීලා තියෙන්නේ. කොටස් දීලා තියෙනවා. මුදල් දීලා තියෙනවා 20000. අපිට මුදල් දුන්නා නම් අපි දන්නවා මෙතන ආයෝජන ක්‍රියාකාරකම් තුල අපි වාර්තා කරන්න ඕනේ. ආයෝජන ක්‍රියාකාරකම් වල යන්ත්‍ර මිලදී ගැනීම යන්ත්‍ර මිලට ගැනුම් කියලා අපි දන්නවා. මේක අපේ මුදල් එළියට ගිහිලා තියෙනවා කීයක්ද? 20000ක් එළියට ගිහිලා තියෙනවා. එහෙනම් අපි වරහන් තුල 20000ක් සටහන් කරමු. මොකද අපි සල්ලි දීලා තියෙනවා 20000.
ඉදිරි 8000 අපි කොටස් වලින් තමයි සීමිත නලින්ට දීලා තියෙන්නේ. සීමිත නලින් පොදු සමාගමට අපි කොටස් තමයි අපේ සමාගමේ කොටස් තමයි දීලා තියෙන්නේ 8000ක. හරි ඒක අපි ඔහොම තියාගමු. කොටස් වලින් තමයි අපිට දීලා තියෙන්නේ. ඒක මුදල් නිකුත් මුදල් අපි ලබා දීම අපි වාර්තා කරා ආයෝජන ක්‍රියාකාරකම් වල අපේ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා 20000ක මුදල් එළියට ගිහිල්ලා තියෙනවා කියලා. හරි ඊළඟට අපි බලමු පස්වෙනි අධ්‍යයනික තොරතුරේ මොකක්ද කියන්නේ කියලා. ඉහත සඳහන් කර ඇති මිලියන 25ක සාමාන්‍ය කොටස් නිකුත් කිරීම සමන්විත වී ඇත්තේ පහත දෑවලින් කියලා අපිට දීලා තියෙනවා. අපිට සාමාන්‍ය කොටස් නිකුත් කිරීමට අදාළ තොරතුරු දීලා තියෙනවා. මෙන්න මේ විදිහට දීලා තියෙනවා. දැන් අපිට සාමාන්‍ය කොටස් නිකුත් කරලා තියෙනවා එහා පැත්තේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම 25000යි කියලා දීලා තියෙනවා. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම 25000යි. සාමාන්‍ය කොටස් අපි නිකුත් කරලා තියෙනවලු 25000ක්. හරිද? ඒක ඔන්න ටිකක් වෙනස් විදිහට දීලා තියෙන ඔන්න සාමාන්‍ය කොටස් නිකුත් කරලා තියෙනවලු 25000ක්. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ නිකුත් කරපු සාමාන්‍ය කොටස් ඇතුලේ තියෙනවලු රුපියල් මිලියන 12ක රඳවාගත් තිපෙයුම් ප්‍රාග්ධනිත කිරීම. ඒ කියන්නේ අපි ගාව තියෙන රඳවාගත් තිපෙයුම් සංචිතයෙන් 12000ක වටිනාකම් තියෙන කොටස් සාමාන්‍ය කොටස් හිමියන්ට දීලා තියෙනවා. මේක අපි කියනවා සංචිත ප්‍රාග්ධනිත කිරීම. තියෙන සංචිතයක සල්ලි ටික දාලි වෙලා අපි සාමාන්‍ය කොටස් හිමියන්ට කොටස් අයිතිය දීලා තියෙනවා. කොටස් අයිතිය දීලා තියෙනවා සංචිතයක් ප්‍රාග්ධනිත කරලා තියෙනවා. ඒතර අපි දන්නවා සංචිත ප්‍රාග්ධනිත කිරීම තුලින් පුතේ මුදල් ප්‍රවාහයක් ජනනය වෙන්නේ නැහැ. එහෙනම් මුදල් ප්‍රවාහයක් ජනනය වෙන්නේ නැහැ. එහෙනම් 12000ක් අපි මොකක් කරලා තියනවාද? රඳවාගත් තිපයුම් ප්‍රාග්ධනිත කරලා තියෙනවා. මේ 12000ක ප්‍රමාණය අපිට මුදල් ජනනය වෙන්නේ රඳවාගත් තිපයුම් ප්‍රාග්ධනිත කිරීමක් කරලා තියෙනවා. ප්‍රාග්ධනිත කිරීම. ඒකදී අපිට මුදල් එන්නේ නැහැ. ඊළඟට අපිට කියනවා අනිත් එක අනිත් 8000 මෙන්න මේයි කළු 8000ක් දුන්නලු සීමිත නලින්ට. ඒක හරිනේ. ඒකත් 8000ක් අපි කොටස් දුන්නානේ සීමිත නලින්ට. ඒකත් අපිට යන්ත්‍රයේ මිලදී ගැනීම වෙනුවෙන් තමයි යාට දෙන්නේ. එතකොට ඒක නිසාත් අපිට ඒ තුලින් මේ මුදල් ප්‍රවාහයක් සමාගම තුලට එන්නේ නැහැ. මොකද අපි යාට දෙන්නේ කොටස් ටික දීලා දින කොටස් අයිතිය 8000ක අර යන්ත්‍රයේ මිලදී ගැනීම වෙනුවෙන්. හරි. ඊළඟට අපිට කියනවා වර්ෂය තුල මුදලට සිදු කළ මහජන කොටස් නිකුතු ඉතිරි ප්‍රමාණය අපිට කියනවා මහජනයාට කොටස් නිකුත් කිරීමක් කරයි කියලා. ඒතර ඔන්න අපි බලමු අපි කොටස් නිකුත් කිරීමෙන් අපිට මහජනයාගෙන් සල්ලි එකතුනේ කීයයිද කියලා. ඔන්න බලන්න 25000ක් අපි කොටස් නිකුත් කරලා තියෙනවා. ඒකෙන් 12000ක් සංචිත ප්‍රාග්ධනිත කිරීමක්. ඊළඟට අපි අර යන්ත්‍රය ගන්න සීමිත නලින්ට දුන්න කොටස් ටික 8000යි. ඒතර මෙතනම අපිට හැදෙනවා 20000ක කොටස් තියෙනවා. එහෙනම් 25000න් 20000ක් අපි අයින් කරාට පස්සේ 5000ක් තමයි අපි මහජන කොටස් නිකුතුව කළා සල්ලි එකතු කරගෙන තියෙන්නේ. මහජන කොටස් නිකුතුව. අන්න එහෙනම් අපි මූල්‍ය ක්‍රියාකාරකම් වල ලියමු පුතේ. කොටස් නිකුතුවෙන් ලද මුදල. කොටස් නිකුතුවෙන් ලද මුදල අපිට තියෙන ඔන්න 5000ක් තියෙනවා. කොටස් නිකුත් කරලා අපිට 5000යි එකතු වෙලා තියෙනවා. අනිත් එක මේක රඳවාගත් තිපෙම් ප්‍රාග්ධනිත කිරීමක්. අනිත් එක අර සීමිත නලින්ගේ අපි යන්ත්‍රයේ මිලදී ගැනීම වෙනුවෙන් එයාට දුන්න කොටස් ටික. එතනත් අපිට සල්ලි එන්නේ නැහැ. අපි යන්ත්‍රයේ මිලදී ගැනීම වෙනුවෙන් මේ කොටස් ටික දෙන්නේ යාරනවා. හරි. ඊළඟ තොරතුරේ අපිට කියනවා. අපි ඊළඟ එකක් බලමු අපි. ඊළඟට අවසාන අපේ මේ අතිරේක තොරතුරේ කියනවා ඉහත සඳහන් කර ඇති සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ රුපියල් මිලියන 3ක් පෙන්නනවා. පහත පරිදි ගණන් කරලා තියෙනවා කියලා කියනවා. ලාභාංශ ගණනය කිරීමක් කරලා තියෙනවා. ලාභාංශ අපිට දැන් එහා පැත්තේ අපිට දීලා තියෙනවා සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ 3000ක් ගෙවුවා කියලා. ලාභාංශ ගෙවුවා කියලා 3000ක් පෙන්නනවා. ලාභාංශ ගෙවීම වල දහස් වලින් 3000ක් වෙනවා. ඒත් අපිට කියනවා මේ 3000 ඇදලා තියෙන්නේ මෙහෙමලු. එකක් තමයි අපි ගෙවපු එකක් කියනවා අපිට මේ අතුරු ලාභාංශයක් ගෙවලා තියෙනවලු. අතුරු ලාභාංශ ගෙවීම. අතුරු ලාභාංශයක් ගෙවලා තියෙනවා 2500ක. ඒක අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අපිට අතුරු ලාභාංශයක් ගෙවුවා නම් අපි මේ ලාභාංශ
මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ අපි වාර්තා කරමු අතුරු ලාභාංශ ගෙවීම නැත්නම් අතුරු ලාභාංශ ගෙවීම. මේක අපිට මුදල් ප්‍රවාහය 2500ක් එළියට ගිහිල්ලා තියෙනවා. ඒක හරි වැඩි. ඊළඟට අපිට කියනවා සාමාන්‍ය කොටස් හිමියන් සඳහා යෝජිත ලාභාංශ. මේ යෝජිත ලාභාංශ ක්‍රියාත්මක වෙලා නැහැ නේද? යෝජිත ලාභාංශ 1500ක් තියෙනවා. ඒක අපිට තාම ක්‍රියාත්මක නැහැ. මේ යෝජිත ලාභාංශ සාමාන්‍ය කොටස් හිමියන්ට අපි යෝජනා කරායින් පස්සේ අපි ඕක මහා සභා රැස්වීමේදී සම්මත කරගෙන තමයි ඕක ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේක අපිට අඩු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක යෝජිත ලාභාංශයක්. අධ්‍යක්ෂවරු යෝජනා කළා තියෙනවා මෙච්චරක් අපි සාමාන්‍ය කොටස් හිමියන්ට 1500ක් තව ගෙවමු. හරි. ඊළඟට කියනවා කොටස් වල ආයෝජනය කිරීමෙන් ලැබුණු ලාභාංශ ලද ලාභාංශයක් තියෙනවා 1000ක්. ඒ කියන්නේ අපි වෙනත් සමාගමක කොටස් මිලදී ගැනීම වලින් අපිට ලැබිලා තියෙන ලාභාංශය යා මොනවා කරලා තියෙනවද මෙතනින් අඩු කිරීමක්. මේක අපිට ලද ලාභාංශ 1000ක් කියා වෙන්න තියෙන මේක මේකෙන් ඇත්තටම අඩු කරලායි තියෙන්නේ. ඒතර 2500යි 1500 කියලා කියන්නේ අපි කියවපු මේ අපේ ලාභාංශ විදියට පෙන්වන 4000ක් කියලා තියෙන්නේ මේ අතුරු ලාභාංශ විතර. මේක යෝජිත ලාභාංශයේ අතුරු ලාභාංශයි යෝජිත ලාභාංශය එකතු කරාම 4000ක් එනවා. 4000න් අර ලද ලාභාංශ මේ 1000 අඩු කරලා 3000ක් අපිට ලාභාංශ විදියට එයා දීලා තියෙනවා මෙතන. මේ ලද ලාභාංශ කියලා කියන්නේ අපිට ආයෝජනයක්. එහෙනම් අපි මෙතෙන්ට වෙන්නමු ලද ලාභාංශ. අපි වෙනත් සමාගමක කොටස් මිලදී අරගෙන ඒකින් ලැබුණු ලාභාංශ 1000ක් අපිට සමාගමට ඇවිල්ලා තියෙනවා. සීමිත ඩිලාන් පොදු සමාගමට. හරි. ඔන්න ඔය විදිහට තමයි අපිට අතිරේක තොරතුරු ටික දීලා තියෙන්නේ. අතිරේක තොරතුරු ටික දීලා තියෙන්නේ. අපි අතිරේක තොරතුරු ටික ඔන්න විසඳගත්ත මේ විදිහට. අපි ඉදිරි ටික එහා පැත්තේ තියෙන තොරතුරුත් එක්ක බලාගෙන යමු. අපිට කියනවා අත්පිට විකුණුම්. අත්පිට විකුණුම් කියනවා අත්පිට විකුණුම් වල වටිනාකම රුපියල් 36500ක් විදිහට කියනවා. අත්පිට විකුණුම් වල වටිනාකම 36500. හරි. 36500 අත්පිට විකුණුම් වටිනාකම ඒක අපි වාර්තා කරමු මෙන්න මේ විදිහට. අපිට කියන්නේ මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළියෙල කිරීමේදී සමාගම පහත් තොරතුරු සැලකිල්ලට ගන්න. අත්පිට විකුණුම් වටිනාකම අපිට දීලා තියෙනවා රුපියල් 36500ක් විදිහට. ඒක අපිට මේ විදිහට ලියාගමු. අපි එහෙනම් අත්පිට විකුණුම් මෙහිම ක්‍රියාකාරකමක් අත්පිට විකුණුම් 36500ක් අපිට සල්ලි ඇවිල්ලා සල්ලි වලට බහන්න විකුණලා. right. ඊළඟට අපිට විකුණුම් පිරිවැය දීලා තියෙනවා පොතේ. විකුණුම් පිරිවැයන්න වැඩි. ඉන්න විකුණුම් පිරිවැය දීලා තියෙනවා. විකුණුම් පිරිවැය අපිට දීලා තියෙනවා. එහෙනම් විකුණුම් පිරිවැය මම මෙතෙන්ට පුරව ගන්නවා. විකුණුම් පිරිවැය අපිට දීලා තියෙනවා 30000ක් විදියට. විකුණුම් පිරිවැය 30000යි. එහෙනම් අපිට ඔන්න තව අපි පහළට බලාගෙන ගියොත් එහෙම මේ විකුණුම් පිරිවැයට සම්බන්ධ තව ආයතන මොකුත් නැහැ. විකුණුම් පිරිවැයට සම්බන්ධ තවත් ආයතන මොකුත් නැහැ. හරි. අපි පහළට බලාගෙන ගියොත් එහෙම විකුණුම් පිරිවැයට සම්බන්ධ තව ආයතන නැහැ. එහෙනම් ඔන්න විකුණුම් පිරිවැය අපිට දීලා තිබ්බා 30000ක් කියලා. අපිට එහෙනම් ගැනුම් හොයාගන්න පුළුවන්. මම එහෙනම් ගැනුම් හොයාගන්න පුළුවන්. අපි බලමු කොහොමද ගැනුම් හොයාගන්නේ කියලා. දැන් මේ ගැනුම් එක්ක ආරම්භක තොගය සහ ගැනුම් එකතු කරාට පස්සේ උත්තරේ තියෙනවනේ. ඒකෙන් 8000ක් අඩු කරාට පස්සේ 30000යි උත්තරේ. එහෙනම් අපිට ගැනුම්ව ගන්න පුළුවන් කොච්චරක් කියලාද? ගැනුම්ව අපිට ගන්න පුළුවන් වටිනාකම 38000යි. මොකද කොහොමද ගන්නෙ? මෙන්න මේක එකතු කරන්න ඕනේ. මේ අඩු වෙලා තියෙන එක මොනවා කරන්නද? එකතු කරන්න ඕනේ. එකතු කරාම අපිට මෙතන ගන්න පුළුවන් 38000. මේක බලමු. මේ 38000න් 8000 අඩු කරාම 30000යි. හරිනේ වැඩි. එහෙනම් මේ අඩු වෙලා තියෙන එක එකතු කරා. එතකොට අපිට මෙතන උත්තරේ ආවා. එහෙනම් ගැනුම් හොයාගන්න අපි මොකද කරන්නේ? මෙන්න මේ 6500 අඩු කරනවා. මොකද මෙතන උත්තරේ ඉන්නේ ගැනුම් සහ ආරම්භක තොග සහ ගැනුම් ආශ්‍රිත වියදම් තියෙනවා නම් ඒවත් එකතු වෙනවා. ඒත් මෙන්න මේකින් අපිට තියෙන්නේ ආරම්භක තොග 6500 විතරක් අඩු කරන්න. ඒතර අඩු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් මේකේ පිළිතුර විදියට 31500ක් විදියට 31500ක් ගන්න පුළුවන්. එහෙනම් අපි ගමු 31500යි. මේක අඩු කරා. හරි. 6500ක් අඩු කරාට පස්සේ 31500. එහෙනම් අපි ගැනුම් හොයාගත්තා. ගැනුම් හොයාගත්තට පස්සේ පුතේ ගැනුම් කොහොමද වාර්තා කරන්නේ? ගැනුම් වාර්තා කරන්නේ කොහොමද? ගැනුම් වාර්තා කරන්නේ අපි මෙන්න මේ විදිහට ගැනුම් ගිණුම හර
ණය හිමි පාලන බැර. ණය හිමි පාලන නැත්නම් වෙළඳ ගෙවිය යුතු ගිණුමට එන්නේ. වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට එනනම් අපි ගමු 31500යි. 31500යි ගැනුම් වටිනාකම අපි හොයාගත්තා. රයිට් ඔන්න ඒකත් හරි. ඊළඟට අපි බලමු අපේ තව මොනවද දීලා තියෙන තොරතුරු කියලා. මෙහෙයුම් වියදම අපිට දීලා තියෙනවා පොතේ 10000ක් විදියට. මෙහෙයුම් වියදම 10000ක් විදියට දීලා තියෙනවා. මෙහෙයුම් වියදම රයිට්. මෙහෙයුම් වියදම් 10000යි කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් අපිට හොයාගමු මේක සම්පූර්ණ මෙහෙයුම් වියදම තමයි 10000 විදියට අපිට පෙන්නලා තියෙන්නේ. ඒකට මේකේ මුදලින් ගෙවුව ප්‍රමාණය කොච්චරද කියලා බලමු අපි. මුදලින් ගෙවුව වටිනාකම අපි account එකකින් හොයාගමු. අවසානයේ අපිට තියෙන්නේ 10000ක් තමයි මෙහෙයුම් වියදම. හරි. මෙහෙයුම් වියදම මේ විදිහට අපි වාර්තා කරගමු. right. අපි මෙහෙයුම් වියදම account එකේ පොඩි මෙන්න මේ විදිහට මෙහෙයුම් වියදම් වල අපි ෂෙයා දාගත්ත පැත්ත වැරදි. ෂෙයා සහ දුන්වට්ටම අපි මේකෙන් අයින් කරගමු. දැන් මේක ඇතුලේ තියෙනවා කියලා කියන්නේ. මේක ඇතුලේ තියෙනවා කියලා කියන්නේ. එහෙනම් අපි මේකෙන් අපි මේ විදිහට හරි ගස්ස ගමු. මෙහෙයුම් වියදම්. මෙහෙයුම් වියදම් අපිට ලාභ කිව්වෙන් අපිට මෙන්න මේ පැත්තේ අපිට මෙහෙයුම් වියදම අපිට ගන්න බැරුව ගියානේ. මෙහෙයුම් වියදම 10000ක් තියෙනවා. 10000ක් තියෙනවා ලාභ ගිණුම. නැත්නම් අපිට මේ ආදාය ප්‍රකාශනය තුල තියෙනවලු 10000ක්. ඒක අපි මෙන්න මේ විදිහට වාර්තා කරගමු. ලාභ නැත්නම් ආදාය ප්‍රකාශනය තුල 10000ක් තියෙනවා. මේක ඇතුලේ තියෙන අපි අර ෂෙයා ප්‍රමාණය සහ දුන්නටම අයින් කරලා දාමු. දුන්නට මේක තිබ්බනේ. මෙහෙම වියදම් තුල තියෙනවලු ෂෙයා සහ දුන්නටම අපිට මම ඒ ගැලපෙල පොඩක් ආයි පාරක් කියන්නම්. දෙවෙනි ගැලපෙල්ල කියනවා 2025 12:31 දින වර්ෂය සඳහා ෂෙයා වියදම රුපියල් මිලියන 4.5ක් සහ දුන්වට්ටම් 500ක් තියෙනවා කියලා තියෙනවා. එහෙනම් අපි මේ දෙක මේ account එකේ ඉවත් කරගමු. මොකද මේක අපිට මුදලින් හොයාගත්ත ප්‍රමාණය මුදලින් ගෙවූ ප්‍රමාණය තමයි හොයාගන්න තියෙන්නේ. නම් දුන්වට්ටම් අපි මෙතෙන්ට ගත්තා එක. හරිද? ගත්තේ කොහොමද? දුන්වට්ටම් මෙහෙයුම් වියදම් ගිණුමින් හර කරගමු දුන්වට්ටම් කියලා. දුන්වට්ටම් ප්‍රමාණය 500යි. හර කරලා අපි වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට ගෙනාව ඒ ප්‍රමාණය. ඊළඟට ෂෙයා වියදමත් අපි මෙතනින් අයින් කරගමු. මේක දුන්වට්ටම් ෂෙයා ප්‍රමාණය 4600යි. ෂෙයා ප්‍රමාණය 4600යි. ෂෙයා ප්‍රමාණය 4500යි. ෂෙයා ප්‍රමාණය 4500යි. 4500යි. ෂෙයා. මේක දුන්වට්ටම් ප්‍රමාණය උතනින් අයින් කරලා අපි වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට දැම්මා. ෂෙයා ප්‍රමාණය මුදලින් සිද්ධ වෙන්නේ නැහැ. දුන්වට්ටමත් මුදලින් සිද්ධ වෙන වැඩක් නෙමෙයි. අපිට මෙහෙයුම් වියදම් ඇතුලේ මේක ගත්ත විදිහට අපිට එහා පැත්තේ දීලා තියෙන තොරතුරු වල කියනවා මෙහෙයුම් වියදම් 10000යිලු ගන්න. එතකොට අපි මෙහෙයුම් වියදම 10000යි කියලා මම ගත්තා මෙතෙන්ට. හරි. මෙහෙයුම් වියදම් වල අපිට account එක balance කරලා හොයාගන්න පුළුවන් දැන් මුදලින් ගෙවුව මෙහෙයුම් වියදම කීයද වර්ෂය තුලදී කියන්නේ. බලමු වැඩි පැත්ත මොකක්ද කියලා. වැඩි පැත්ත බැලුවොත් එහෙම අපිට එනවා බැර පැත්තේ තියෙනවා 10600ක්. එහෙනම් 10600ට අපි account එක balance කරමු. 10600යි. මේ පැත්තට ගත්තොත් 10600යි. right. so මේ පැත්තේ ගත්තොත් එහෙම 4500යි 500 කියලා කියන්නේ 5000යි. 5000යි මෙතන 1000යි 6000යි. so අපිට මුදල් කියලා එනවා කීයක්ද? මුදල් කියලා එනවා 10600න් 5000ක් අයින් කරාට පස්සේ 4600ක් එනවා. අපිට මෙතන එනවා 6000ක් නෙමෙයි. මෙතන 4500 5000යි 4500යි 5000යි මෙතන 1000යි 6000යි. එතකොට 10600න් 6000ක් අයින් කරාට පස්සේ අපිට 4600ක මුදල් ශේෂයක් එනවා. මුදලින් ගෙවු මෙහෙයුම් වියදම වෙන්නේ 4600යි. එහෙනම් අපි මෙහෙයුම් වියදම විදියට අපි වර්ෂය තුලදී මුදලින් දාලා තියෙනවා. මෙහෙයුම් වියදම් ඍණාත්මකයි අපිට 4600ක් අපි මෙහෙයුම් වියදම් විදියට අපි ගෙවලා තියෙනවා. මුදලින් ගෙවු ප්‍රමාණය අපි හොයාගත්තේ.
මේ තුලේ ෂෙය සහ දුන්නටම් තිබ්බ නිසා අපි ඒ දෙක account එකට හර කරලා ඉවත් කරගත්තා එකකින්. ඊට පස්සේ අපිට වර්ෂයට අදාළ 10000ක ප්‍රමාණය අපි account එකට දාලා ඉවරලා අපි account එක balance කරලා හොයාගත්තා. මුදලින් අපිට මෙහියුම් වියදම් දරලා දෙනවා 4600ක්. හරි. ඊළඟට අපිට දීලා තියෙනවා ගෙවූ පොලි වියදම. කෙලින්ම අපිට දීලා තියෙනවා ගෙවූ පොලිය 6000යි කියලා. අපිට පොලිය සම්බන්ධයෙන් මොකක් හරි උපචිත වියදම් තොරතුරු දීලා තිබෙන්නේ නැහැ කිසිම එකක්. එහෙනම් ගෙවූ පොලිය කෙලින්ම අපිට කියනවා 6000යි කියලා. එහෙනම් මම මෙතන පුරව ගන්නම් ගෙවූ පොලි 6000යි. ගෙවූ පොලි කොටසට අපි එකතු කරගත්තා ඒක. ඊළඟට පොතේ අපිට කියනවා ආදායම් බදු වියදම. ආදායම් බදු වියදම. ආදායම් බදු වියදම කාලච්ඡේදයට අදාළව. ඒ කියන්නේ මේක තමයි අපේ ආදායම් ප්‍රකාශනයට කියලා තියෙන ගාන. එහෙනම් අපි ගෙවිය යුතු ආදායම් බදු කියනම හදලා තියෙන නිසා මම මෙතෙන්ට ගන්නවා ලාභාලාභ කියලා නැත්නම් ආදායම් ප්‍රකාශනය කියලා ඔයගලන් ගන්න. පුළුවන් අපිට වටිනාකම රුපියල් 3500. එහෙනම් මම 3500ක් බැරට සලහන් කරා. ඒතර මේ දෙක එකතු කරොත් එහෙම අපිට එනවා 4750යි 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 4750න් අපිට 850ක් අඩු වෙන්න ඕනේ. 850ක් අඩු වුණාට පස්සේ අපිට එනවා රුපියල් 3900ක බැලන්ස් එක. 3900ක් අපි මුදලින් ගෙවු ප්‍රමාණය එනවා. මුදලින් ගෙවු ප්‍රමාණය අපිට හොයා ගන්න පුළුවන්. මුදලින් ගෙවුව ආදායම් බද්ද ආරම්භක ශේෂ දැම්ම අපි අවසන් ශේෂ දැම්ම ලාභාලාභයට ගිහිල්ලා තියෙන ගාන නැත්නම් ආදායම් ප්‍රකාශනයේ ආදායම් බදු වියදම අපිට දීලා තියෙනවා. ඒක අපි මේ කවුන්ට් කරා. කවුන්ට් කරාට පස්සේ account එක balance කරලා අපිට හොයා ගන්න පුළුවන් මුදල් වටිනාකම තියෙනවා කීයක්ද? මුදලින් ගෙවුව ගාන 3900යි. එහෙනම් ගෙවූ ආදායම් බදු 3900යි බදු 3900. හරි. ඊළඟට අපිට තියෙනවා කොටස් වල ආයෝජනය සඳහා යෙදවූ මුදල. කොටස් වල ආයෝජනය සඳහා යෙදවූ මුදල. එහෙනම් අපි වෙනත් සමාගමක කොටස් මිලදී ගන්න පුතේ සමාගමේ සල්ලි 12000ක් දාලා තියෙනවා. එහෙනම් අපි ඒක අපිට ආයෝජන ක්‍රියාකාරකමක්. ආයෝජන ක්‍රියාකාරකම් තුල අපි වාර්තා කරමු. කොටස් මිලදී ගැනීම සඳහා යෙදවූ මුදල. කොටස් මිලට ගැනීමට යෙදූ මුදල. යෙදූ මුදල අපිට 12000ක්. මේක ආයෝජන ක්‍රියාකාරකමක්. මුදල් එළියට ගලාගෙන යනවා. අපි සල්ලි දාලා. එහෙනම් අපි ගාව තියෙන සල්ලි එළියට ගිහිල්ලා තියෙන්නේ. වරහන් තුල මම වාර්තා කරා රුපියල් 12000යි. ඊළඟට යන්ත්‍ර මිලදී ගැනීම 28000. යන්ත්‍ර මිලදී ගැනීම 28000. හරි පුතේ අපි මුලින්ම කතා කරා ඒක. 28000කට අපි සල්ලි දුන්නේ 20000ක් සල්ලි දුන්නා. සීනිත නලින්ට කොටස් දුන්නා 8000ක. ඒක තමයි දැන්නවත් හරි. ඊළඟට සාමාන්‍ය කොටස් නිකුත් කිරීම 25000. ඒකත් අපි විසඳලා තියෙන්නේ සාමාන්‍ය කොටස් 25000 මෙන්න මෙතන තියෙනවා. රඳවාගත් ඉපෙම් වලට 12000ක් කියලා තියෙනවා. සීමිත නලින්ට අපි යන්ත්‍රය ගැනීම වෙනුවෙන් 8000ක් දුන්නා. මහජන කොටස් නිකුත් විදියට අපිට තියෙන්නේ එතකොට 5000යි. අපි ඒක වාර්තා කරලා තියෙන්නේ අපිට කොටස් නිකුත් කිරීමෙන් 5000ක මුදල් ගලා යෑමක් ආවා කියලා. ඊළඟට අවසානයේ ලැබෙයිද කියනවා සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ 3000යි. ඒකත් අපි කතා කරලා ඉවරයි මේ වෙනකොට. ලාභාංශ 3000න් අතුරු ලාභාංශ 2500ක් ගෙවලා තිබ්බා. යෝජිත ලාභාංශ 1500 අපි ක්‍රියාත්මක කරන්නේ නැත. මේක අපි වාර්තා කරා මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ. ලද ලාභාංශයක් තිබ්බ 1000ක්. ඒක අපි ආයෝජන ක්‍රියාකාරකම් යටතේ අපි සල්ලි දාලා අපිට ලාභාංශ හම්බුණා කියලා වාර්තා කරා. හරි. ඊළඟට අපි account balance කරලා ඉතුරු තොරතුරු ටික ගමු. අපිට වෙළඳ ලැබිය යුතු දෑ account එකක් balance කරගන්න පුළුවන් මේ වෙනකොට. වෙළඳ ලැබිය යුතු දෑ account එක මෙන්න තියෙන වෙළඳ ලැබිය යුතු දෑ account එක ගන්න පුළුවන්. වෙළඳ ගෙවිය යුතු දෑ account එකක් balance කරන්න පුළුවන්. මේ නම් ඉවරයි. ආදායම් බදු account එකේ වැඩ ටික ඉවරයි. මෙහියුම් වියදම් account එකේ වැඩ ටික ඉවරයි අපේ. වෙළඳ ලැබිය යුතු සහ ගෙවිය යුතු account වල එකතු කිරීම තමයි අපිට කරගන්න තියෙන්නේ. අපි එකතු කරගමු. වෙළඳ ලැබිය යුතු දෑ එකතු කරොත් එහෙම අපිට වෙළඳ ලැබිය යුතු දෑ වල එකතුව අපිට එනවා මේ ටික එකතුව හර පැත්තේ තියෙනවා ආරම්භ විශේෂ 10750යි විකුණු වලින් 30000ක් ඇවිල්ලා තියෙනවා. ඒකට අපිට 42750යි 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 42750න් කුටි අපි 10000ක් අයින් කරන්න මේ දෙක එකතු 10000 අයින් කරාට පස්සේ වෙදිනවා. එහෙනම් අපිට මුදලින් හම්බෙලා තියෙනවා ණය ගැටිය අපිට සල්ලි දීලා තියෙනවා. කොච්චරක්ද 10000ක් අඩු කරාට පස්සේ 32750ක මුදලක් අපිට සමාගමට ලැබිලා තියෙනවා. කාගෙන්ද? ණය ගැටියන්ගෙන්. අපි එහෙනම් වෙළඳ
ලැබිය යුතු දෑ මත ලද මුදල ඊයද 32750ක් අපිට සල්ලි ඇවිල්ලා කිසි ප්‍රශ්නයක් නෑ සල්ලි ඇවිල්ලා තියෙනවා හරි සල්ලි ඇවිල්ලා තියෙනවා කොච්චරක්ද 32750ක් ඔන්න 32750ක් ණය ගෙතියන්ගෙන් සමාගමට මුදල් ලැබිලා තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ මත ලද මුදල කියලා දැම්මම right ඊළඟට බලමු වෙළඳ ගෙවිය යුතු දෑ මත අපි ගෙවපු මුදල අපිට හොයාගන්න පුළුවන් වෙළඳ ගෙවිය යුතු දෑ account එක balance කරලා අපිට තියෙනවා බැලපැත්තේ 6250ක ආරම්භක ශීර්ෂයක් ඒත් එකම ගැනුම් වලින් අපි හොයාගත්ත ගැනුම් 31500ක් කියලා මේ දෙකම එකතු කරාම අපිට එනවා 37750ක් 37750යි 37750යි පුදි 37750න් අපි 4750ක් අයින් කරනවා 4750ක් අයින් කරාම අපිට 33000ක අපි මුදල් ගෙවලා තියෙන කොච්චරක්ද 33000ක් සල්ලි ගෙවලා තියෙනවා 33000ක් සල්ලි ගෙවලා තියෙන එන මුදල් ගෙවලා තියෙනවා අපි සැපයුම් කරුවන්ට නැත්තම් ණය හිමියන්ට නැත්තම් වෙළඳ ගෙවිය යුතු දෑ මත ගෙවූ මුදල් 33000ක් තියෙනවා මේක අපිට මුදල් ප්‍රවාහ එළියට යාමක් මම වරහන් දැම්මා හරි මුදල් ප්‍රවාහ එළියට ගියා හරි හරි එතකොට අන්න අපි මේ account එකේ වැඩ ටික ඉවරයි මේකෙත් අපි කතාව විකුණුම් පිරිවැයෙන් අපි ගැනුම් හොයාගත්තා එතකොට අපි ඔන්න අපේ පෙර වැඩ සෙට් එක මේකෙන් තමයි මේකට අවශ්‍ය දේවල් ටික අපි හොයාගත්තේ දැන් අපි එකතු කිරීම කරගෙන යමු පළවෙනියට අපිට ගන්න පුළුවන් අපේ මෙහියුම් ක්‍රියාකාරකම් තුළ මම එකතු ගන්නටක් ගාලා අපි අත්පිට විකුණුම් තියෙනවා 36500ක් ඒ දෙකම අපිට මෙහියුම් වියදම් තුලින් එළියට ගිහිල්ලා තියෙනවා 4600ක් ඒ දෙකම වෙළඳ ලැබිය යුතු දෑ මත අපිට 32750ක් සමාගම තුලට ඇවිල්ලා තියෙනවා ඒ දෙකම 33000 මුදලක් අපි සැපයුම් කරුවන්ට නැත්නම් ණය හිමියන්ට ගෙවලා තියෙනවා ඊට පස්සේ අපිට මෙතන එකතුව විදිහට අපිට එනවා පුතේ වටිනාකම අපි ගමු එකතුව 31650ක් එනවා 31650ක 31650ක වටිනාකමක් එනවා 31650යි මේ ටිකේ එකතු කරාට පස්සේ ඒකෙන් අපි ගෙව් පොලිස් සහ ගෙව් ලාභාංශ වල එකතුව ගත්තොත් එimhe 6000යි මෙතන 3900ක් වෙනවා එතකොට 9900ක් අපි අයින් කරාට පස්සේ අපිට කාලච්ඡේදයේ තුල අපිට මේ මෙහියුම් කටයුතු වලින් ජනනය වෙච්ච ශුද්ධ මුදල් ප්‍රවාහය ගණන් කරගන්න පුළුවන් ශුද්ධ මුදල් ප්‍රවාහය අපිට ඇවිල්ලා තිනවා 21750ක් ඇවිල්ලා තිනවා ඊළඟට අපි ආයෝජන ක්‍රියාකාරකම් බැලුවොත් එහෙම ආයෝජන ක්‍රියාකාරකම් වල යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් 20000ක එළියට ගිහිලා තියෙනවා ඒත් එක්කම කොටස් මිලදී ගන්න අපිට 12000ක එළියට ගිහිලා තියෙනවා ඒ කියන්නේ ඔක්කොම 32000ක් එළියට ගිහිලා තියෙනවා හැබැයි ආයෝජන ක්‍රියාකාරකම් වලින් ඇවිල්ලා තියෙන්නේ නම් 1000යි එහෙනම් අපිට 32000ක එළියට ගිහිල්ලා 1000යි ඇවිල්ලා තියෙන්නේ එහෙනම් 31000ක ඍණාත්මක අගයක් අපිට එනවා ආයෝජන ක්‍රියාකාරකම් විනාගයක් 31000ක ඊළඟට අපේ මූල්‍ය ක්‍රියාකාරකම් වලුත් එහෙනම් මූල්‍ය ක්‍රියාකාරකම් වල අපි කොටස් නිකුත් කරලා අපිට සල්ලි ඇවිල්ලා තියෙනවා සමාගම තුලට රුපියල් 5000ක් ඒ දෙකම අතුරු ලාභාංශ ගෙවන 2500ක් ගිහිලා තියෙනවා එහෙනම් 2500ක අපිට ධනාත්මක මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වෙච්ච ශුද්ධ මුදල් ප්‍රවාහයක් බලා ගන්න පුළුවන් ඊළඟට අපි සමස්තය ගණනය කරගමු අපේ වර්ෂයට අදාළ ශුද්ධ මුදල් වෙනස් වීම ඒක ගණනය කරගන්නේ අපි මෙහියුම් කටයුතු වලින් ජනනය වෙච්ච ශුද්ධ මුදල් ප්‍රවාහයයි ආයෝජන කටයුතු වලින් ජනනය වෙච්ච ශුද්ධ මුදල් ප්‍රවාහයයි මූල්‍ය කටයුතු වලින් ජනනය වෙච්ච ශුද්ධ මුදල් ප්‍රවාහයන් අතර වෙනස්කම අපි බලමු ටක් ගාලා ඒතර සමාගම තුලට අපිට ඇවිල්ලා තියෙනවා සමාගම තුලට ජනනය වෙලා තියෙන්නේ මේ ධනාත්මක ප්‍රවාහයන් තියෙන්නේ මෙහියුම් ක්‍රියාකාරකම් ධනාත්මකයි 21750යි ඒ දෙකම ආයෝජන මූල්‍ය ක්‍රියාකාරකම් ධනාත්මකයි 2500යි ඒ දෙකම 31000ක් ආයෝජන ක්‍රියාකාරකම් ඍණාත්මකයි ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ අපි මේ සමාගමට මේ කොටස් මිලදී ගන්න වෙන්න පුළුවන් යන්ත්‍ර අත්පත් කරගන්න දෙබල පිළිතුරු කරන අත්පත් කරගන්න වෙන්න පුළුවන් මේක අපි වියදම් කරලා තියෙනවා අපි සමාගම පැත්තේ මේක ඍණාත්මක වුණාට ප්‍රශ්නයක් නැහැ හරි අපි මේකේ සමස්ත එකතුව විදිහට අපිට ගමු සමස්ත එකතුව අපිට එනවා මෙතන 6750ක් එනවා මේ 6750ක් එනවා එහෙනම් ශුද්ධ මුදල් වෙනස් වීම
6750ක ඍණාත්මක එකක් තමයි 6750ක ඍණ අගයක් වෙනවා. එතකොට ඒකට අපි 1100ක් ධන 1100ක් එකතු කරාට පස්සේ කාලච්ඡේදයේ අවසානයේ නැත්නම් අවසාන ශුද්ධ මුදල් අවසාන අපිට අවසාන මුදල් හා මුදල් වලට සමානද? අවසාන මුදල් හා මුදල් වලට සමානද? 5650ක ඍණාගයක් ගන්නවා. හරි. එහෙනම් අපිට ඔන්න ඔය විදිහට තමයි 2025 ලෙවල් පේපර් එකේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගාන අපි හැදුවේ. මේක කිව්වතාවක් බලන්න බලලා ඔයගලන්ට කොහොමද මේවා මේ තැන් වලට අපි පෙර වැඩ කරලා ගත්තේ කියන එක බලලා ගාන හදන විදිය ඉගෙන ගන්න. හරි. අපි එහෙනම් ඊළඟ දවසේ තවත් කොටසකින් තවත් ප්‍රශ්න පත්‍රයක කොටසක් සාකච්ඡා කරමු.